යා අයුහල්ලදීන ආමනු කුතිබ අලයිකුමුස් සියාම් කමා කුතිබ අලල්ලදීන මින් क़බ්ලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. විශ්වාසවන්තයනි, ඔබට උපවාසය අනිවාර්ය කරලා තියෙනවා. ඔබගේ පෙර අයට, ඔබට පෙර ජීවත් වූ සමාජයට කෙලෙස අනිවාර්ය කළේද? ඒ වගේ. ඇයි බඩගින්න හැඟෙන්නේද? නෑ. දුප්පතුන්ගේ දුක තේරුම් ගන්නද? නෑ. කිසි විටක නෑ. අල්ලාහ් ඒට අනිවාර්ය කළේ නෑ. උපවාසය අනිවාර්ය කිරීම සඳහා අරමුණ ඒ නෙවෙයි. ඒවා හේතු වෙන්න පුළුවන්. අරමුණ ලඅල්ලකුම් තත්තකූන්, තක්වා ඇතිවීමට. තක්වා වලකද් වසීනා අල්ලදීන ඌතුල් කිතාබ මින් क़බ්ලිකුම් වයියාකුම් අනිත්තකුල්ලාහ්. ඔබගේ පෙර සමාජයටත් ඔබටත් අල්ලාහ් කරන අනුශාසනාව අල්ලාහ්ට බියවන්න. වසියතන් මින් අල්ලාහ් وعلى رسول الله صلى الله عليه وسلم موعظة بليغة وجلت منها القلوب وجرفت منها العيون. මුහම්මද් රසූලුල්ලාහ් අපට අනුශාසනා කළා. ඉර්බර් ඉබ්නු සාරියා රලියල්ලාහු අන්හු තුමා වාර්තා කරනවා. අනුශාසනා කළා. ඒ අනුශාසනාව අහන විට අපගේ හිත් අල්ලාහ්ගේ බියෙන් කිලි වේවුලුවා. අපගේ දැස් වලින් කඳුළු හැලමින් තිබුණා. ලා ඉලාහා ඉල්ලල්ලාහ්. ඒ අනුශාසනාව අහන විටදී එක්තරා වෙන් වෙලා යන කෙනෙක්ගේ අනුශාසනාවක් විදිහේ, අවසාන අනුශාසනාව විදිහට ඒ අනුශාසනාව තිබුණා. අපි ඇහුවා, ෆෞසිනා යා රසූලල්ලාහ්, අනුශාසනා කරන අල්ලාහ්ගේ දූතයාණෙනි, උසීකුම් බිතක්වල්ලාහ්. මුහම්මද් රසූල් අපට කරන අනුශාසනාව අල්ලාහ්ට බියමැතිමත් වන්න. මුආද් ඉබ්නු ජබල්, අවසීනි යා රසූලල්ලාහ් ඉත්තකුල්ලාහ් හයිසුමා කුන්ත්. කොහේ සිටියත් අල්ලාහ්ට බියමැතිමත් වන්න. මුආද්. අබූ සঈදුල් ඛුදරි, අවසීනි යා රසූලල්ලාහ් ඉත්තකුල්ලාහ්, අල්ලාහ්ට බියමැතිමත් වන්න. මුහම්මද් රසූල් තුමාගේ අනුශාසනාව තක්වා. මොනවාද මේ වචනේ? මොකක්ද තේරුම? උමර් රදියල්ලාහු අන්හු, උමයි ඉබ්නු කඅබ්, යා උබයි මත් තක්වා. උමර් තුමා ඇහුවා, උබයි තක්වා කියන්නේ මොකද්ද? සුබ්හානල්ලාහ්. ඊමානයේ දරන අය, තක්වාව දරන අය, තක්වාවේ නිවැරදි පැහැදිලි කිරීම පසුපස ගමන් කරනවා. උමර් රදියල්ලාහු අන්හු, අහෝ උමර්, කටු සහිත පාදයේ ගමන් කරලා තියෙනවද? ඔව් උබයි. කොහොමද ඇවිදින්නේ? ඇඳුම උස්සගෙන මොන තැන් වල කටු නැද්ද? ඒ තැන් බලලා කකුල තියලා යනවා. උමර් රදියල්ලාහු අන්හු ذات තක්වා. ඒ තමයි අල්ලාහ්ගේ බිය. ඒ තමයි අල්ලාහ්ගේ බිය. මේ භූමියේ ඔබ ජීවත් වීමේදී මේක කළොත් අල්ලාහ් කැමති වෙයිද? මේක කළොත් අල්ලාහ් පිළිගනීද? මේක අල්ලාහ්ගේ අනක්ද? අල්ලාහ් බලපොපු දෙයක්ද? එලෙස මෙලොවේ ජීවන ගමනේ සිදු කරන හැම අංශෙහිම අල්ලාහ්ගේ වැළපීම් වලින් දුරස් වී ජීවත් වුණොත් ඔබ තමයි අල්ලාහ්ගේ බිය දරන අය. මුත්තකීන් වරුන්, ජයග්‍රාහකයන්ගේ ගුණාංග. සුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්. දයාබර සහෝදරයනි, එය ලබා ගැනීම සඳහා අල්ලාහ් අපට මේ රමලාන් මාසය දීලා තියෙනවා. අල්ලාහ් රබ්බිල් ආලමීන් ඒ භාග්‍ය අපට ලබා දෙත්වා.